ක්‍රෙඩිට් කාඩ් එකක් කියන්නේ ණය උගුලක්ද? නෑ. ගොඩක් අය වරද්ද ගන්න කාරණාවක් ක්‍රෙඩිට් කාඩ් එකක් කියන්නේ ණය උගුලක් නෙවෙයි. හැබැයි ඒක පාවිච්චි කරන ආකාරය අනුව කෙනෙකු අමාරුව වැටෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් තමන්ගේ වැඩ කටයුතු පහසු කරගන්නත් පුළුවන්. ඉස්සෙල්ලම මම ඔබට කියනවා මොකක්ද මේ ක්‍රෙඩිට් කාඩ් එකක් කියන්නේ කියලා. ක්‍රෙඩිට් කාඩ් එකක් කියලා ක්‍රෙඩිට් වලට බඩු ගන්න පුළුවන් කාඩ් එකක්. මේක බැංකු විසින් තමන්ගේ ගනුදෙනුකරුවන්ට කස්ටමර්ස්ලට සල්ලි නැති වෙලාවට උනත් ඉතාමත් පහසුවෙන් ස්ටෑන්ඩඩ් ෂොප් වලින් ඒ කියන්නේ පිළිගත් ආයතන වලින් ව්‍යාපාරික ආයතන වලින් තමන්ට භාණ්ඩ හා සේවා මිලට ගන්න හඳුන්වලා දෙන කාඩ් එකට අපි කියනවා ක්‍රෙඩිට් කාඩ් කියලා. එතකොට මේ ක්‍රෙඩිට් කාඩ් එකක් ගන්න ඔබට ජංගම ගිණුමක් හෝ එහෙම නැත්නම් සේවිංස් account ගිණුමක් තියෙන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ගිණුමක් අත්‍යවශ්‍ය නැහැ. ඔබට ක්‍රෙඩිට් කාඩ් එකක් ගන්න. එතකොට ඇයි කොහොමද ක්‍රෙඩිට් කාඩ් එකක් බැංකුව ඔබට දෙන්නේ? ක්‍රෙඩිට් කාඩ් එකක් දෙන්නේ ඔබට ඔබ රැකියාවක් කරන කෙනෙක් නම් ඔබ ව්‍යාපාරයක් කරන කෙනෙක් නම් ඔබට හැකියාව ලැබෙන්න ඕන ඔබේ මාසික ආදායම කීයද කියලා බැංකුවට ප්‍රූව් කරලා පෙන්නන්න. ඔප්පු කරලා පෙන්නන්න. කොහොමද ඔබ රැකියාවක් කරනවා ඔබට පුළුවන් සැලරි ස්ලිප් එක ඉදිරිපත් කරන්න. එහෙම නැත්නම් ඔබ ව්‍යාපාරයක් කරන කෙනෙක් නම් ඔබගේ ව්‍යාපාර ආයතනය තුල ගනුදෙනු කරපු ගිණුමක තොරතුරු ටිකක් මාස 6කට ආසන්න තොරතුරු ප්‍රමාණයක් දුන්නට පස්සේ බැංකුව තීරණය කරනවා ඔබට මෙච්චර ආදායමක් ලැබෙන කෙනෙක් ඔබට ගෙවීමේ හැකියාවක් තිබෙනවා. ඒ නිසා අපි මෙයාට කාඩ් එකක් අඳුන්වලා දෙනවා කියලා. එතකොට ඔබගේ ආදායම මත තමයි ක්‍රෙඩිට් කාඩ් එකේ ලිමිට් එක තීරණය වෙන්නේ. ඉතින් ඔබගේ ආදායම මේ විදිහට තහවුරු කරාම බැංකුව ඔබට ක්‍රෙඩිට් කාඩ් එකක් ඔබගේ ආදායමේ ප්‍රමාණයට අනුව ලිමිට් එකකට හඳුන්වලා දෙනවා. ඊට පස්සේ මොකද කරන්න තියෙන්නේ? ඔබට පුළුවන් අදවල් තැන් වලින් ඔබගේ වාහනට පෙට්‍රල් ගහන්න, ඊළඟට සුපර් මාකට්ස් වලින් බඩු ගන්න, ඔබගේ භාණ්ඩ හා සේවා මිල දී ගන්න තැනකට මේ කාඩ් එක දුන්නම කාඩ් එක ස්වයිප් කරලා ඒ බිල එයාලා එතනින් අඩු කර ගන්නවා. හැබැයි ඔබට ගිණුමක් නැහැ මේ. ඔබට තියෙන කාඩ් එකක් විතරයි. ඊට පස්සේ මේ බැංකුව ඔබට එනවා මාසෙකට වතාවක් ඔබගේ ඇඩ්‍රස් එකට නැත්නම් ඔබ මොබයිල් ෆෝන් එකට ඊ-බිල් එකක් මොබයිල් ෆෝන් එකට එහෙම නැත්නම් ගෙදරට ඔබට ලියුමක් කියවනවා මෙන්න මේ අවශ්‍ය බඩු ටික මෙන්න මේ තැන් වලින් මිලදී අරන් තියෙනවා ඔබගේ මාසික බිල්පත මෙන්න මෙච්චර ගාණක් තියෙනවා ඔබ මෙන්න මේ අවල් දිනයට කලින් ඔබ ගෙවන්න කියලා. ඔබ ඒ බැංකුව නියමිත සඳහන් දිනට හෝ ඊට කලින් ගෙවුවොත් ඔබට සත පහක්වත් වැඩිපුර ගෙවන්න වෙන්නේ නැහැ. කට්ටිය වරද්ද ගන්න තැන තමයි ඒ බිල්පත ගෙවීම කාල සීමාව ඉක්මවා ගෙවන්න ගියොත් අපි හිතමු ලබන මාසේ 15 තමයි ඔබගේ අන්තිම දවසේ තියෙන මේ බිල සෙටල් කරන්න. ඔබ එදා ගෙවන්නේ නැහැ. සතිය දෙක මාස දෙක තුන පහු කරනකොට ඔන්න ඔය අවස්ථාවේදී ඒ බැංකුව ඔබගේ ඒ බිලට පොලියක් එකතු කරනවා. ලේට් පේමන්ට් කියලා තව charges එකතු කරනවා. මේ විදිහට ඒ මාස ඉවර වෙනකොට ඒ සම්පූර්ණ මුදලට නැවතත් පොලිය අය කරනවා. එතකොට ඔබ හරියට වෙලාවට ගෙවනව නම් ක්‍රෙඩිට් කාඩ් එකෙන් බඩු අරගෙන ණය ගුලක් වෙන්නේ නැහැ. හැබැයි හරියට වෙලාවට ගෙවන්නේ නැත්නම් අනිවාර්යෙන් ඒක ඔබට විශාල පොලි මුදලක් ගෙවන්න වෙන නිසා ක්‍රෙඩිට් කාඩ් එකෙන් ගනුදෙනු කරනවා කියන්නේ හරියට දැලි පිහියෙන් කිරි කනවා වගේ වැඩක්. ඉතින් කිරි කන්නේ කොහොමද කියලා ඔබ තීරණය කරන්න. හැබැයි දිව පටලවා ගන්න එපා. එහෙනම් ක්‍රෙඩිට් කාඩ් එකක් පාවිච්චි කරන ඔබට ඔබකට ඩිසිප්ලින් එකක් තියෙනවා නම් පාවිච්චි කිරීම පිළිබඳ අවබෝධයක් කොහොමද කරන්න කියලා ඔබට අවබෝධයක් තියෙනවා නම් කිසි ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඔබට ක්‍රෙඩිට් කාඩ් එකක් පාවිච්චි කරන්න පුළුවන්.